මිනසන් කොනිචිවා මේ ලෙසන් එකෙන් ජපන් භාෂාවෙන් පාටවල් 20ක් කියන්නේ කොහොමද කියලා අපි බලමු. තාමත් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරගෙනම ලෙසන් එකට යන්න. මම මෙතන ඔයාලට පාටවල් 20ක් ගහලා තියෙනවා. මෙතන සමහර වචන EK යෝෂි ගායනට අයත් වෙනවා. ජපන් භාෂාව ඉගෙන ගන්න ඔයාලා දන්නවා EK යෝෂියක් කියන්නේ මොකක්ද කියලා. විශේෂණ පදයක් ඊ අකුරෙන් අවසන් වෙනවා නම් ඒක EK යෝෂි ගණයට අයත් වෙනවා. ඉස්සෙල්ලම තියෙන පාට කයි 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 කියන්නේ රතු පාට. මේකත් ඊ වලින් අවසන් වෙන නිසා EK යෝෂියක් වෙනවා. ආෝයි ආෝයි කියන්නේ නිල් පාට. නිල් පාට. මේකත් ඊ වලින් අවසන් වෙන නිසා EK යෝෂියක් වෙනවා. ශිරොයි ශිරොයි සුදු. කුරොයි කුරොයි කළු. කීරොයි කීරොයි කහ. චෛරොයි චෛරොයි දුඹුරු. මිදොරි මිදොරි කොළ. මුරසකි මුරසකි කියන්නේ දම්. මොමොඉරෝ මොමොඉරෝ කියන්නේ රෝස පාටට. මේ රෝස පාටටම කියන තවත් නමක් තමයි කතකන වලින් පින්කු කියලා. පින්කු. මුසුඉරෝ මුසුඉරෝ කියන්නේ ලානිල්. හයිඉරෝ හයිඉරෝ කියන්නේ අලු පාටට. මේ අලු පාටටම කියන තවත් නමක් තමයි කතකන වලින් ගුරේ කියලා. ගුරේ. දයිදයිඉරෝ දයිදයිඉරෝ කියන්නේ තැඹිලි පාටට. කතකන වලින් කියනවා අපි ඔරෙන්ජි කියලා. ඔරෙන්ජි. ෆුජිඉරෝ ෆුජිඉරෝ කියන්නේ ලාදම්. කිමිදොරි කිමිදොරි කියන්නේ කහ මිශ්‍ර කොළ. කින්ඉරෝ රන් පැහැය. මේ රන් පැහැයටම කතකන වලින් තවත් නමක් කියනවා ගෝරුදෝ කියලා. ගෝරුදෝ. ගින්ඉරෝ ගින්ඉරෝ කියන්නේ රිදී පැහැය. මේ රිදී පැහැයටම කතකන වලින් තවත් නමක් කියනවා ශිරුබා කියලා. ශිරුබා. ඉන්දිගෝ නිල් පැහැයට මොකද්ද කියන්නේ? අයිඉරෝ අයිඉරෝ බේජ් කලරයකට බේජු බේජු. අකගන ඉරෝ අකගන ඉරෝ කියන්නේ තඹ පැහැය. පුරීමු ඉරෝ පුරීමු ඉරෝ කියන්නේ ක්‍රීම් පැහැය. හරි ඔයාලට මගෙන් අවශ්‍ය කරන ලෙසන් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ ලෙසන් එකකින් එහෙනම් හමු වෙමු. සයොනරා.